ටෙස්ට් කියලා ඔයගොල්ලන් අහලා ඇති දැන්. ගොඩක් අපිට මෙඩිකල් ටෙස්ට් කරන්න එහෙම ආවහම ඒක අහලා කතා කරනවා ගොඩක් අය. නිින්ද අපිට සුදුසු විදිහට ලැබෙන්න ඕනේ කියලා ඒක ගොඩක් වැදගත් විදිහට තමයි දැන් සලකන්නේ. එතකොට ඒක බලා ගන්න අපිට ස්ලීප් ටෙස්ට් කියලා එකක් කරගන්න පුළුවන්. ඒක කරන්න සාමාන්‍යයෙන් විදි 4ක් තියෙනවා. සමහර ස්ලීප් ටෙස්ට් කරන්නේ ස්ලීප් ලැබොරටරි කියලා එකක රූම් එකක ඒක හදලා තියෙනවා විශේෂයෙන්ම ස්ලීප් ටෙස්ට් එකක් කරන්න. ස්ලීප් ටෙස්ට් එක සිංහලෙන් කිව්වොත් ඒක නිින්ද සම්බන්ධ විස්තර දැනගන්න තමයි මේ ටෙස්ට් එක කරන්නේ. ස්ලීප් ටෙස්ට් වර්ග 4කට බෙදනවා. type 1, type 2, type 3, type 4 කියලා. type 1, type 2 කියන එක ගොඩක් විස්තරාත්මකව කරන්නේ ඒක ස්ලීප් ලැබ් එකක කරන්නේ. ඒකට ටෙක්නීෂියන් කෙනෙක් හරි ඒක ගැන පිළිබඳ දාන්න කෙනෙක් හැමදේම බලනවා. එතකොට අනිත් දෙක නම් සමහර වෙලාවට ගෙදර වුණත් එහෙම නැත්නම් අපේ හොස්පිටල් එකක වෙනත් කාමරයක වුණත් කරන්න පුළුවන්. ඒත් මේකෙන් අපි ඇත්තටම දැනගන්නේ ඕගොල්ලන්ට හොඳ නිින්දක් ලැබෙනවද කියලා රැට. නැත්තම් මොනවා හරි නිසා ඕගොල්ලන්ගේ නිින්ද බාධා වෙනවද කියලා. විශේෂයෙන්ම අපි බලනවා ඕගොල්ලන්ගේ නිින්ද අතරදී හුස්ම ගැනීමේ යම්කිසි බාධාවක් තියෙනවා. ඒක අපේ නිින්දට කරදරයක් වෙනවද කියලා. එතකොට නිින්දෙන් සාමාන්‍යයෙන් ඒක බලන්න අපි ස්ලීප් ලැබ් එකක කරන්නේ ලෙඩාට එදා දිනේ රැට ඇවිල්ලා නිදා ගන්න කියනවා. එයාට අපි කවි කරනවා මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය බලනවා. එතකොට හෘද ස්පන්දන වේගය බලනවා. අපේ නිින්දේදී අපිට හුලං නහයෙන් හරි කටින් හරි ඇතුළට එන යන එක බලනවා. ඒ වගේම අපේ පපුවේ සහ බඩේ වෙන මස් පිඩුවල වෙන චලන ඒවා බලනවා. එතකොට මොලේ වෙන ක්‍රියාකාරීත්වයත් ඒ කියන්නේ EEG කියලා පරීක්ෂණේ ඒකත් ඒ සියලු දේම කම්පියුටර් එකේ රෙකෝඩ් වෙනවා. එතකොට ඒව ඔක්කොටම වයර් අපි සවි කරනවා ලෙඩාට. නමුත් ඒව එකක්වත් ඇතුළට විදින්නවත් එහෙම මොනවත් කරන්න එළියෙන් තමයි තව කරන්නේ. කරලා ඊට පස්සේ අනිත් දවසේ උදේ වෙනකොට අපිට මේ සියලුම දේ රෙකෝඩ් වෙලා තියෙන නිසා ඒකෙන් යම්කිසි රිපෝට් එකක් ගන්න පුළුවන්. ඒකෙන් බලන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට ක්වොලිටි නිින්දක් ලැබෙනවද? එහෙම නැත්නම් නිින්ද යම්කිසි හේතුවක් නිසා බාධා වෙනවද? එහෙම බාධා වෙනවා නම් ඒවා වෙනත් ලෙඩවලට හේතුවක් වෙන්න පුළුවන්. එතකොට සමහර ලෙඩ heart attack, ඒ වගේ මාංශ භාග, ඒ වගේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න අමාරු ගතිය, ඒ වගේ සීරියස් ලෙඩවලට මේක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම යම්කිසි බාධාවක් තියෙනවා නම් රැය තිස්සේ ඔක්සිජන් අඩුවක් වීමක් තියෙනවා නම් එතකොට ඒක බලා ගන්න තමයි මේ ටෙස්ට් එක කරන්නේ. යම්කිසි කෙනෙක්ට එහෙම කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ ડોක්ටර් හරි ඔයාගේ කන්සල්ටන්ට් හරි හම්බුනහම මේ වගේ කට්ටිය ගොඩක් වෙලාවට රැයට ගොරවනවා, රැයට හිර වෙලා වගේ හුස්ම ඇහැරෙනවා. එතකොට දවල් වලට ගොඩක් නිදිමත වෙනවා. ඒගොල්ලන්ට හරියට නිින්ද ගිහිල්ලා නැහැ වගේ. ඒ වගේම රැයට සමහර වෙලාවට වාත් එක්ක නිදා ගන්න පාර්ට්නර්ට හරි එයාට දකින්න ලැබෙනවා හුස්ම හිර කරගෙන ඉඳලා එකපාරට ගොරවල වගේ ඇහැරෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා නම් මේ වගේ ටෙස්ට් එකක් කරන එක අත්‍යවශ්‍යයි.